ආයි සුබ දවසක්. රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව කොහොමද මේ වගේ තමන්ගේම මූණ දාලා වීඩියෝ එකක් එඩිට් කරන්න කියලා තමයි අද වීඩියෝ එක කරන්නේ. වීඩියෝ ටිකක් ඩිස්කෝ යාළුවනේ. කොහොම මුලින්ම Google browser එකට ගිහිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. Wix කියලා තියෙන්නේ WHISK කියලා ගැහුවම ඔයාලට මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. ඒකට ඊමේල් එක දීලා ඔයාලා ලොග් වෙන්න මුලින්ම. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එක ඕපන් වෙන්නේ. ඊට පස්සේ මෙතන පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් ඇඩ් කරගන්න. සම්පූර්ණ මේක මම ඔයාලට කියලා දෙන්නේ ෆෝන් එකකින් කරන විදිය. ඔයා ගැලරියේ තියෙන ෆොටෝ එකක් ඔයා මෙතන තෝරාගන්න. ඔයාගේ මූණ හොඳටම ක්ලියර් පේන ෆොටෝ එකක්. මේ විදිහට ඔයා ෆොටෝ එක සිලෙක්ට් කරාට පස්සේ ඒක ටිකක් ලෝඩ් වෙනවා ෆොටෝ එක මෙතනට අඳුර ගන්න වෙබ්සයිට් එකට. පොඩි කාලයක් යනවා ඒකට. සම්පූර්ණ මේ වීඩියෝ එකේ තප්පරයක්වත් මිස් කරන්න එපා යාළුවනේ. ඔයාලට එහෙම වුණොත් මේ වීඩියෝ එක එඩිට් කරගන්න විදිය පොඩ්ඩක් හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඔයා. ඔයාලට සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. ඔයාලට අනිත් එක ඔයාගේ මොබයිල් ෆෝන් එකකින් මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් මෙතන ෆොටෝ එක අප්ලෝඩ් වෙලා තිනවා. ඔයාලට පුළුවන් ඊට පස්සේ මෙතන අයිකන් එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් මෙතන සම්පූර්ණ ඉංග්‍රීසි අකුරක්වත් දැනගන්න ඕනේ නැහැ. සම්පූර්ණ සිංහලෙන් පුළුවන් ඔයාලට මේ ඇප් එකකින් වැඩේ කරන් යන්න. ඔයාලට ඊට පස්සේ මේ ෆොටෝ එකේ ඔයා මොන වගේ විදිහේ ඉන්න තැනක හරි පරිසරයේ හරි වෙනස් වෙන්න ඕන දෙයක් ඔයාලට මෙතනින් ගහන්න පුළුවන්. මම ගන්නවා මෙතන මම බයිසිකල් එකේ ඉන්න විදිහ මට ෆොටෝ එකක් ඕනේ කියලා. ඊට පස්සේ මෙතන ඊතලේ ක්ලික් කරාම අපිට ඕන දේ ගහලා එයා ඒක අපිට මේ විදිහට හදලා දෙනවා. බලමු මේක සාර්ථක එයා මේ විදිහට හදනවාද කියලා අපිට ඕන විදිහට. ටික වෙලාවක් යනවා යාළුවනේ ලෝඩ් වෙන්න. මෙතන ෆොටෝ දෙකක් එයා හදනවා. අපිට මේ දෙක සෙට් වෙන්නේ නැත්නම් ආයේ මෙහෙම ඕන විදිහට හදාන්න පුළුවන්. මේකට රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. ගොඩක් හොඳයි මේ වෙබ්සයිට් එක. ඇප් දෙකකින් තමයි යාළුවනේ මේ වීඩියෝ එකක් එඩිට් කරන තැනට යන්නේ. මෙතන අපිට තියෙන ෆොටෝ එක මුලින්ම හදාගන්න වගේ මූණ දාලා වෙන ඇඟකට වෙන පරිසරයකට ඕන විදිහට හදාගන්නේ මේ ඇප් එකෙන්. මොන දැන් මට ෆොටෝ දෙකක් හදලා දීලා තිනවා. මේ අපි බලමු මොන ෆොටෝ එකද අපිට ගොඩක්ම සෙට් වෙන්නේ ගොඩක්ම මැච් වෙන්නේ කියලා. zoom කරලා පෙන්නන්න මේ හදපු එක ෆොටෝ එකක්. මේ උඩ තියෙන අනිත් ෆොටෝ එක. දෙකම හොඳයි යාළුවනේ. අපිට ෆොටෝ එක ක්ලික් කරලා ඒක ඩවුන්ලෝඩ් කියලා එනවා. එතන ඩවුන්ලෝඩ් බටන් එක කියවුවම මේ ගැලරියට සේව් වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ඇප් එක. ඔයා Play Store එකට ගිහිල්ලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා සර්ච් බාර් එකේ මේ විදිහට ගහලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟට මම ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මම ඇප් එක ඕපන් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන අතනින් හදාගත්ත ෆොටෝ එක මෙතනට ගෙනලා මේ මේ ඇප් එකට දාන්න තියෙන. ඊට පස්සේ මෙතනින් තමයි වීඩියෝ එක එඩිට් කරන්නේ. ඔයා මෙන්න මෙතන ඕපන් කරා මෙතන තියෙන වීඩියෝ ජෙනරේට් කියලා. ඊට පස්සේ මෙතන යට පෙන්නනවා ගැලරි කියලා ලකුණක්. ඒක ඔය එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඕන ෆොටෝ එක මෙතනින් තෝරන්න පුළුවන්. ඊට පස්සේ මුලින් මෙතනට ෆොටෝ එක අප්ලෝඩ් කරනකොටම එයා හිතලම හදනවා මේ ෆොටෝ එකට ගැලපෙන වීඩියෝ එකක්. පහලින් පුළුවන් ඔයාලට මෙතන විස්තරයක් මොකක් හරි වෙනසක් වෙන්න ඕන නම් මේ විස්තරේ ටයිප් කරන්න. මෙයාට පෙන්නන්නේ යාළුවනේ මේ ෆොටෝ එක එයා හදන ස්පීඩ් එක අපිට සිග්නල් තියෙන ඒ ස්පීඩ් එකත් එක තමයි මෙතන මේ වැඩේ වෙන්නේ. මොන දැන් වීඩියෝ එක හැදලා ඉවරයි. ඔන්න යනවා ෆොටෝ එකට මෙයා වීඩියෝ එකක් කරලා දැන් ඔන්න මම බයිසිකලේ පාදින විදිහට තමයි වීඩියෝ එක හදලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් ඊතලේ ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න ගැලරියට. ඔයාලට මෙතනින් වෙනසක් වෙන්න ඕන නම් මෙතන මොනවා හරි එතන ටයිප් කරලා සිංහලෙන් ඔයාලට ඕන විදිහට මේ වීඩියෝ එක හදා ගන්න පුළුවන්.
මම මෙතන ටයිප් එකක් දානවා යාළුවනේ. මෙතන කට්ටිය දෙපැත්තේ ඉන්න විදිහට පාරේ ඉන්න විදිහට මෙතන වීඩියෝ එක හදලා දෙන්න කියලා. දැන් මම වීඩියෝ එක හදන ගමන් ඉන්නේ මේ තාම 22යි 33යි වීඩියෝ එක හදනවා. දැන් මම දුන්න විස්තරත් එක්ක මම හදන ගමන් ඉන්නේ. යාළුවනේ මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් channel එක sub කරලා තියාගන්න. මේ වීඩියෝ ගොඩක් වැදගත් ඔයාලට. ඔන්න යාළුවනේ වීඩියෝ එක හදලා ඉවරයි. දැන් පොඩ්ඩක් වීඩියෝ එක බලන්න ඕලා මම දුන්න විස්තර වලට මෙයා මේ විදිහට හදලා තියනවාද කියලා. ඔන්න දෙපැත්තේ කට්ටිය ඉන්නවා. අපිට ඕනම විදිහකට මේකේ වීඩියෝ එක සාර්ථකව එඩිට් කරගන්න පුළුවන් යාළුවනේ. තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔබට සුබ දවසක්.